සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි බලමු Panasonic LCD TV එකක් මේ ගංගල් 32 TV එකක් මේ රිපෙයාර් කරගන්නේ කොහොමද කියලා. මේකේ මේ පවර් ඔන් කරපුවම ස්ටෑන්ඩ් බයි ලයිට් එක තුන් පාරක් බ්ලින්ක් වෙලා මේ තුන් පාරක් බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ ඒ වගේ සැරෙන් සැරේට මේ තුන් පාර ගානේ බ්ලින්ක් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. TV එක ඔන් වෙන්නේ නැහැ. මේ බලන්න මම මේකේ පවර් ඔන් කරගත්තා. මේක දැන් තිරේ නම් දෙපැත්තෙන් පොඩ්ඩක් සයිස් එක අඩු වෙලා වගේ තියෙනවා. අපි බලමු මේකත් මේ සෙටින් ප්‍රශ්නයක් වගේ එක නම් මේ එයරෙන්ඩ මේක දැන් කොහොම වැඩ කළා විනාඩියක් විතර ගියපුවම ඕෆ් වෙනවා කියලා තමයි කස්ටමර් කිව්වේ. අන්න හරි ඕෆ් වුණා. අපි බලමු ස්ටෑන්ඩ් බයි LED එක. මෙතන තියෙන මේ රතු පාට 1 2 3යි. තුන් පාර ගානේ බ්ලින්ක් වෙනවා. මේ බලන්න. ඔයාලටත් මම හිතන්නේ පේනවා ඇති. හරි ඕක තමයි අතර මේකේ තියෙන ප්‍රශ්නේ. අපි ගලවලා බලමු මේකේ කවරින් එක. මේක ටිකක් පරණ මොඩල් එකේ TV එකක්. LCD type එකට ආපු එකක් නිසා ටිකක් යන සාමාන්‍ය අවුරුදු 8ක් 9ක් ඊටත් වඩා පරණයි වගේ. හරි මම ගලවාගෙන මේකේ power supply card එක ගලවා ගත්තා. අපි මේකේ යාළුවනේ මේ වැඩේ බලනකොට මේ ඩ්‍රයි සෝල්ඩරින් තියෙනම් ඒවත් පාස් කරගෙන මොහොම ඉස්සරහට යන්. එතකොට අපිට වැඩේ ලේසි. මේ මම ඩ්‍රයි සෝල්ඩරින් ටිකත් කරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා T-code කාඩ් එක. මේ බලන්න. ඔයාලට පේන ඇති මේකේ රිබන් තියෙනවා. ඒ කියන්නේ LCD පැනල් එක පැත්තට රිබන් 6ක් තියෙනවා. 6කින් තමයි මේ සිග්නල් රන් ගිහලා තියෙන්නේ. හරි. මේ විදිහට තමයි මෙන්න මෙතනට LED escape එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ අතරම මේකේ මදර් බෝඩ් එක පැත්තේ ප්‍රශ්නයක් නෑ. මේ යාගේ සප්ලයි වෝල්ටේජ් ටිකත් හැදෙනවා. ඊට පස්සේ අපිට දැන් මෙතන මේ කාඩ් එකේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවද කියලා තමයි චෙක් කරගන්න තියෙන්නේ අතරම. අපි මුලින්ම බලමු මේකේ මේ වෝල්ටේජ් එකක් සාමාන්‍යයෙන් ඩ්‍රොප් වෙලා වගේ එහෙම ප්‍රශ්න වුණාමත් මේ වගේ ලෙඩ එනවා. ඒ කියන්නේ TV එක ඔන් වෙනවා. ඔන් වෙලා විනාඩියකින් විතර ආයෙ ඔෆ් වෙලා යනවා. එහෙම වෙන්නේ මේ එහෙම ප්‍රශ්නයක් කියලාත් අපිට හිතන්න පුළුවන්. අපි කෝකටත් මේකේ තියෙන මේ කන්ඩෙන්සර් ටික චෙක් කරගමු. මේ තියෙන්නේ මේ මෙන්න මේවා පොඩි කන්ඩෙන්සර්. මේ ටික අපි ග්‍රවුන්ඩ් එකත් එක්ක ඉස්සරවම ෂෝට් මොනවා හරි තැන් තියෙනවද කියලා අපි හොයලා බලමු. හරි මෙහෙම මල්ටිමීටරේ බසර් මෝඩ් එකට දාගත්තාම අපිට ලේසියෙන් මේක බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ විදිහට අපි මේ COP IC වලට data අරන් යන මේ ribbon ටික ළඟ මේ කනෙක්ෂන් ටික අපි චෙක් කරගන්නවා. අපිට කන VGH, VGL ඊට පස්සේ AVDD ඒ වගේ එන සිග්නල් ටිකත් වෙන වෙනම මේ ඔය ගැමා සිග්නල් ඒ වගේ වෙනම ඒ අදාළ වෝල්ටේජ් ටිකයි එයාලගේ පින් ග්‍රවුන්ඩ් වෙලා තියෙනවද ඒ ටිකත් චෙක් කරගන්නවා.
මේ විදිහට LVDS කේබල් එකක් ගලවලා මෙතන එයාගේ අපි රිබන් එකේ පින් ටික පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සයිඩ් වෙලා ඒ වගේ ප්‍රශ්න ආවත් මොනවා ප්‍රශ්නයක් මේ කියන්නේ මේ පවර් මේ වගේ ස්ක්‍රීන් එක ඔෆ් වෙන ඒවා ඒ වගේ වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ LVDS කේබල් එකත් චෙක් කරගෙන ඒක නම් මේ දැන් මේ LVDS කේබල් එක නම් අතන ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට මේ පින්නන්න මට එක කන්ඩෙන්සරයක් අහු වුණා. පොඩ්ඩක් පවර් මේ බලන්න මේකේ ඕම් රේන්ජ් එකේ දාලා බලද්දි ලෝ මගියක් පෙන්නනවා. එක පැත්තක් කොහොමද ඒ කියන්නේ ග්‍රවුන්ඩ් පැත්තට සම්බන්ධයි, අනිත් පැත්තෙත් මේ ඉතා අඩු ඕම් මගියක් පෙන්නනවා. සාමාන්‍යයෙන් එහෙම වෙන්න බෑ. මෙතන සාමාන්‍යයෙන් 2 වෝල්ට් විතර වෝල්ටේජ් එකක් හැදෙන පින් එකක් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු හැදෙන්නේ C.36 මෙන්න මේ කැපැසිටර් එකේ තමයි ලෝ මගේ පෙන්වන්නේ. අපි බලමු මේකේ මෙයාගේ ඉන්සයිඩ් ඒ කියන්නේ ඩැමේජ් වෙලාද මේක කොහොමද කියලා අපිට මෙයාගේ එක පැත්තක් පින් එකෙන් ඒ කියන්නේ බෝඩ් එකකින් පන්නලා චෙක් කරගන්න පුළුවන්. අපි බලමු මේ විදිහට පන්නගෙන මේ තියෙන යාළුවනේ මං එක පැත්තක් මේ කන්ඩෙන්සර් එකේ උස්සලා තියෙන බෝඩ් එකට සම්බන්ධ නැතුව එක පැත්තක් ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට බලනකොට වෝල්ට් 2.5 බලන්න 2.5ක් වෝල්ට් අගයක් මෙතන පෙන්නනවා. ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක කලින් අර කන්ඩෙන්සරේ ලීක් එක නිසා මේ 0 කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. දැන් නම් ටීවී එක හරියන්න ඕනේ. දැන් මේ වෝල්ටේජ් එක 2.0 ගාන මේ විදිහට හැදෙනවා. මේ 2.52යි වෝල්ටේජ් එක හැදෙනවා. අපිට ටීවී එකේ දැන් ඩිස්ප්ලේ එක තමයි චෙක් කරලා බලා ගන්න තියෙන්නේ. මෙයාගේ මේ ෂෝට් එක නිසා තමයි මේ ටීවී එක ස්ටෑන්ඩ් බයි වෙන්නම ආයේ කියන්නේ LED බල්බ් එක තුන් පාරක් බ්ලින්ක් වෙවි තියෙන්නේ. අපි බලමු හරි මේ බලන්න ඉස්සල්ලා සාමාන්‍ය ටීවී එක ඔන් කරලා විනාඩියක් විතර ඇතුළත ඕෆ් වුණා. දැන් එක දිගට වැඩ කරනවා, ප්‍රශ්නයක් නැහැ. තරම අපේ වැඩේ සාර්ථකයි. DS Electronic මගේ YouTube channel එක තුල හිටියට සුබ දවසක්. ආචාර්ය හරිනි අමරසූරිය එක් වුණා. සම්ප්‍රදායන කුල බෙරවාතනේ පෙරටු කර ගනිමින් අර්ලීකහ මන්දිරයේ සිට වේල් කරත්තේ අභියසට අග්‍රාමාත්‍යතුමිය කැඳවා ගෙන යාමෙන් අනතුරුව එහි වැඩම කරවා තිබූ කඳසිරුදු දේව ප්‍රතිමා වෙත
පළතුරු වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත් තුළ නිරත වී දේව ආශිර්වාද ලබා ගත්තා. අනතුරු බෙල් පෙරහැරේ සංවිධායක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වය අගය කරමින් මල්දමක් පළඳවා සලුපටක් පුරවා තම කෘතඥතාව පළ කළා. කොළඹ හෙට්ටිවීදිය සහ බම්බලපිටිය නාට්‍යකෝට්ටේ නගරත්තාර ශ්‍රී නවකන්දිරේෂන් කෝවිල එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ආදිවිල් මහෝත්සවය සහ රථ